දවසක් පින්වතුනි මම ඉංග්ලන්ඩ් වල ඉන්නකොට මට සෙන්ට්‍රල් ලන්ඩන් වලට යන්න ඕන වෙලා මම අන්ඩර්ග්‍රවුන්ඩ් කෝච්චියකට නැග්ගා. ආන්ගේ කෝච්චිය ඇතුළේ ඉඳන් ඉන්නකොට තමයි මට මේ දහම් සංකල්පනාව පහළ වුණේ. මම ඒක ඔබට දැන් කියනවා ඔබ හොඳට මනසිකාර කරන්න මේ කියන්නේ මොකද්ද කියලා. පින්වතුනි එක්තරා කෝච්චියක් තියෙනවා. මේ කෝච්චිය තනිකරම පොළොව යටින් යන්නේ. මේ කෝච්චිය පොළොව යටින් ගිහිල්ලා පින්වතුනි මේ කෝච්චිය අවුරුදු ලක්ෂ ගාණක් පොළොව යටින් යනවා. මේ කෝච්චිය යන්නේ රවුම් පාරක සර්කියුලර් රෝඩ් එකක් තියෙන්නේ. එකම එක ස්ටේෂන් එකක් තියෙනවා පින්වතුනි පොළොවෙන් උඩ. ඉතුරු ටික ඔක්කොම පොළොවෙන් යටයි යන්නේ. මේ පොළොවෙන් යට යන පාරේ පින්වතුනි ගිනි ජාලාවල් මැද්දේ මර ලතෝනි තිය ඒ කෝච්චිය තුල යන පිරිස යනවා. ඒ අතරතුර පින්වතුනි වන මුර්ගයෝ පැනලා මුරු ගගා කනවර මිනිසුන් මැරෙන්නේ. මහා විඳවිල්ලක් විඳෝ පින්වතුනි මේකේ ගිහිල්ලා අවුරුදු කෝටි ගානකට පස්සේ මේ කෝච්චිය ඕවර්ග්‍රවුන්ඩ් එකට එනවා. පොළොව උඩට එනවා. පොළොව උඩ ඇවිදිලා ස්ටේෂන් එකේ නවත්තනවා. පින්වතුනි මේ ස්ටේෂන් එකේ අවුරුදු 60ක් මේ කෝච්චිය නවත්තලා තියෙනවා. අවුරුදු 60ක් මේ ස්ටේෂන් එකේ කෝච්චිය නවත්තනකොටම ලස්සන ෆිල්ම් එකක් ප්ලේ වෙන්න පටන් ගන්නවා ඇතුලේ. එහා පැත්තෙන් පින්වතුනි ලස්සන සින්දු ටිකක් යනවා. හොඳ ඇල්බම් එකක් ප්ලේ වෙනවා. එතනින් එහා පැත්තේ තියෙනවා පින්වතුනි හොඳ මල් ගඳ විලවුන් තියලා හැම එකක්ම නොමිලේ. ඕනේ තරමක් මල්ද සුවඳද ඕන එකක්. එතනින් එහා පැත්තේ පින්වතුනි ලෝකේ තියෙන ඕනෙම කෑමක් කන්න පුළුවන් දෙයක්. එතනින් එහා පැත්තේ ලෝකේ ඉන්න ඕනෑම ස්ත්‍රියාවක් හෝ පුරුෂයෙක් හෝ ලබාගෙන කම්සප විඳින්න පුළුවන් තැනක් තියෙනවා මේ කෝච්චිය ඇතුලේ. ඔන්න කෝච්චිය ඇවිල්ලා නැවැත්තුවා. කෝච්චිය ඇවිල්ලා නවත්තනකොට පින්වතුනි අර ෆිල්ම් එක ප්ලේ වෙනකොට ඔබ මොකද කරන්නේ? ඒ ඇතුලේ ඉන්න මිනිස්සු ටිකට මතක නෑ කොහොමද ආවේ කියලා. අර මහා ගිනි ජාලාවල් මැද්ද බිඳපු දුක එකක්වත් මතක නෑ. අර ෆිල්ම් එක දිහා බලාගෙන ඉන්නවා. තව කට්ටියක් අර සින්දු ටික අහනවා. තව කට්ටියක් කනවා බොනවා ස්පර්ශ ගන්නවා. අවුරුදු 60 ගෙවෙනවා. එන්ජින් එක ස්ටාර්ට් කළා. කෝච්චිය ආය ඇතුලේ. ඔය විදිහට පින්වතුනි 10 වතාවක් ලක්ෂ වතාවක් විතර උඩට එද්දි